අද මම ඔයාට කියලා දෙනවා මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ජීවිතේ ගොඩ දාගන්න රහස. ඉතින් මම ඔයාට මුලින්ම පෙන්නන්නම් මේ වැඩේ කරන්න මගෙන් උදව් ගත්ත නංගි කෙනෙක් මට ස්තුති කරලා එවලා තියෙන මැසේජ් එකක්. මම සක්කර අයියාගෙන් උදව් ඉල්ලුවේ මගේ අධ්‍යාපන කටයුතු වලට ලැප්ටොප් එකක් ගන්න පුළුවන් නම් ආධාරයක් ලබා දෙන්න කියලා. ඉතින් ඉක්මනට මට ආධාර මුදල් ලැබෙන්න පටන් ගත්තා. සක්කර අයියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ උදව් කරනවාට. මේ විදියට ඕගොල්ලොන්ගේ ජීවිතේ ගොඩ දාගත්තා කියලා එවන මෙසේජස් දකින්න එක තමයි මට තියෙන ලොකුම සතුට. ඉතින් ඔය විදිහට තමයි මේ නංගි උදව් ගත්තේ. හැබැයි මතක තියාගන්න මේ නංගිට මේ විදිහට උදව් ලැබුණේ ක්‍රවුඩ් ෆන්ඩිං වෙබ්සයිට් එකකින්. ඉතින් ඔයාටත් පේඩ් මෙම්බර් කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් join වෙලා බලන්න. මේ වැඩේ ඔයාට තනියම කරගන්න පුළුවන් නම් දැන් මම ඔයාට පෙන්නන්නම් කොහොමද මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා ජීවිතේ ගොඩ දාගන්නේ කියලා. ඉතින් ඔයාට වරදිනකම් බලන් හිටපු හැමෝටම පාඩමක් උගන්වන්න තියෙන හොඳම විදිය තමයි මේක. ඒකට අපිට මුලින්ම කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා freebeg.com කියලා search කරන එක. freebeg website එකට මුලින්ම log වුණාම අපිට පෙන්නන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි බලමු කොහොමද මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා අපේ ජීවිතේ වෙනස් කරගන්නේ කියලා. ඒ වගේම මාව සම්බන්ධ කරගන්නවාට කරන්න තියෙන්නේ සක්කරයා channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙහින් මේ විදියට comment එකක් දාන එක විතරයි. ඉතින් මතක තියාගන්න මේ වෙබ්සයිට් එකෙත් ගොඩක් හිත හොඳ කට්ටිය ඉන්න නිසා අපි මේ වැඩේ හරියටම කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට උදව් ගන්න උත්සාහ කරන්න පුළුවන්. අන්න ඒක නිසා මම කියලා දෙන විදියටම මේ වැඩේ කරන්න. දැන් ඔයා මේකෙන් රික්වෙස්ට් එකක් හදන්න කලින් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනි. රෙජිස්ටර් වෙන්න අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ වම් පැත්තේ උඩ තියෙන රෙජිස්ටර් කියන බටන් එක උඩ ප්‍රෙස් කරන එක. දැන් අපි මේ ඇග්‍රීමන්ට් එක කියවලා I agree කියන බටන් එක උඩ ප්‍රෙස් කරමු. ඊට පස්සේ මෙන්න මේ වගේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. දැන් අපිට කරන්න තියෙන්නේ මෙතනින් ඉල්ලලා තියෙන ඩීටේල්ස් ටික දෙන එක. ඔයාට මේ වැඩේ කරන්න ලේසි වෙන්න මේ ඉල්ලලා තියෙන විස්තර ටික මොනවාද කියලා මම සිංහලෙන්ම මේ විදිහට දාලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඔයා මේ account එක හදනකොට හරියටම ඉංග්‍රීසි වලින් මේ ඩීටේල්ස් ටික දෙන්න ඕනි. ඉතින් ඔයාටත් පේඩ් මෙම්බර් කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට details ටික දීලා join වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ විදිහට join වෙන්න තේරෙන්නේ නැත්තම් කිසිම දෙයකට බය වෙන්න එපා. දැන් ඔයාටත් මේ පේන WhatsApp අංකයට ඔයාගේ ෆෝන් එකේ මැසේජ් එකක් දාලා සක්කරයා Patreon සමාජිකත්වය ඔයාගේ ගෙදරටම ගෙන්නගෙන මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා දැම්ම මැසේජ් එකක් දාලා බලන්න. දැන් මම පෙන්නන්නම් කොහොමද මේ අලුත්ම සයිට් එකෙන් වැඩේ කරගන්නේ කියලා. දැන් මේ විස්තර ටික හරියටම ඉංග්‍රීසි වලින් දීලා ඔයාට කරන්න තියෙන්නේ මේ submit registration කියන බටන් එක උඩ press කරන එක.
ඊට පස්සේ මේ විදිහට ඔයාගේ ඊමේල් එකට එන ලින්ක් එක උඩ ප්‍රෙස් කරලා ඔයාගේ account එක වෙරිෆයි කරන්න ඕනි. දැන් මේ තියෙන ලොගින් බටන් එක උඩ ප්‍රෙස් කරලා අපේ account එකට log වෙන්න පුළුවන්. ඔන්න දැන් ඔයාට පේනවැති අපේ account එක සාර්ථකව හදාගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේ වෙබ්සයිට් එකෙන් රික්වෙස්ට් එකක් හදලා අනිත් අය වගේ මේ වැඩේ හරියටම කරගන්න කියලා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ඩෑෂ්බෝඩ් එකේ පල්ලෙහා තියෙන මෙන්න මේ තැන උඩ ප්‍රෙස් කරන එක. ඊළඟට මේ දකුණු පැත්තේ උඩ තියෙන පෝස්ට් රෙඩ් කියන බටන් එක උඩ ප්‍රෙස් කරමු. ඔන්න දැන් අපිට කරන්න තියෙන්නේ අපේ ප්‍රශ්න ගැන විස්තර කරලා මෙතනින් හරියටම ත්‍රෙඩ් එකක් හදන එක. ඉතින් දැන් මේ ත්‍රෙඩ් සබ්ජෙක්ට් කියන තැනට අපේ ප්‍රශ්න ගැන කෙටි මාතෘකාවක් දෙන්න ඕනි. ඊළඟට මේ යෝ මෙසේජ් කියන තැනට ඔයාගේ ප්‍රශ්න ගැන හොඳට තේරෙන විදිහට ඉංග්ලිෂ් වලින් හරියටම විස්තරයක් දාන්න ඕනි. ඉතින් මේ විස්තර ටික හරියටම දුන්නට පස්සේ අපි මේ පෝස්ට් රෙඩ් බටන් එක උඩ ප්‍රෙස් කරමු. ඉතින් ඔයාගේ ත්‍රෙඩ් එක හරියට පෝස්ට් වුණා නම් මෙන්න මේ වගේ මෙසේජ් එකක් පෙන්නනවා. මෙතනදි කියන්නේ අපේ පෝස්ට් එක මේ වෙබ්සයිට් එකේ ඇඩ්මින් කෙනෙක් චෙක් කරලා බලලා අපි මේ විස්තර ටික හරියට සබ්මිට් කරලා තියෙනවා නම් අපේ පෝස්ට් එක පබ්ලික් කරනවා කියලා. ඉතින් මේ ඩීටේල්ස් ටික හරියට ඉංග්ලිෂ් වලින් දුන්නොත් මේ විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ පෝස්ට් එක පබ්ලිෂ් වෙනවා. දැන් මේ පෝස්ට් එක බලලා කවුරු හරි ආවොත් අපිට ඒගොල්ලන්ගෙන් උදව්වක් ගන්න උත්සාහ කරන්න පුළුවන්. ඔන්නෝම තමයි මේ වෙබ්සයිට් එක වැඩ කරන්නේ. ඊට පස්සේ අපි හැමෝම එකට දෙවුණු වෙමු කියලා හිතට අරගෙන මේ වීඩියෝ එක ඔයා දන්න හැමෝත් එක්කම ෂෙයා කරන්න. ඔන්න එහෙනම් ඊටත් වඩා හොඳ වෙබ්සයිට් එකක් ගැන දැනගන්න මේ වීඩියෝ එක උඩ ප්‍රෙස් කරන්න.